හෙලෝ අයිබෝවන් මේ දවස්වල ලංකාවේ කතා කරන මාතෘකා අතර විමල් වීරවංශ ගැනත් ඉහළින්ම කතා වෙනවා. සමහරු ඔහු ගැන ගුණ ගායනා කරන අතර තවත් සමහරු එයාව මේ හෙලා දකිනවා. ඒ වගේම දැඩි ලෙස මේ එයාව විවේචනය කරනවා. මට අවස්ථාවක් හම්බුනොත් එයා ගැන මගේ අදහස ඉදිරිපත් කරන්න මම මෙන්න මේ කවි ටික තමයි එයා වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. මම සතුටුයි ඔයගොල්ලොත් මේ කවි වලට සවන් දීලා ඔබගේ අදහස මොකක්ද කියලා දැනගන්න. ඒ වගේම මගේ මේ කවි වලට යමක් එකතු වෙන්න ඕනද එහෙම නැත්නම් ඉවත් වෙන්න ඕනද කියලා පහලින් කමෙන්ට් කරනවා නම් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් දැන් අපි කවි වලට සවන් දෙමු. වංශය නැතුවාට වීරිය ඇතුවාය, මොහු හැමදාම ගඟටම අතු කැපුවාය. දැන්නම් මෙල්ලෙන්ට තව වැල් නැතුවාය, මේ ටික කරගන්න බවනං අප සිතුවාය. එදවස හද ගැසුනේ සරු හදවත් සම්බන්ධ, නිති කැප කළේ රට වෙනුවෙන් තම නින්ද. කලබල වෙලා සාටකයට පෙම් බැන්ද, ඒ මග ගිහින් ගත්තා අතටම හැන්ද. බිල්ලන් මවන්නට විමලා අති දක්ෂ, අපි නම් හිතුවේ උඹ නම් ජනයට පක්ෂ. කෑමොර දෙන්නේ යටි ගිරියෙන් හරි සද්ද, වැරදුනා නේද කුරුමානම උඹ විද්ද. කෑදරකමට පැන වනසා ගත් සුවඳ, නැවතුනේ මඩත් නාගෙන උපයා දුගඳ. අයතා ධනය රැස් කරලා නඩු ගොඩද, නන්දය පයින් ගහලා පැන්නුවා නේද. අපි ළඟ වෛර නෑ විමලෝ උඹ එක්ක, ඉල්ලං කෑවේ උඹමයි අපි නෑ මක්ක. ගැහුවා නේද රට කෑ උන් හට සක්ක, කෙටික්‍රම කොහෙද රජ වෙන්නට හොරු එක්ක. ගහලා රටක පාලනයේ ලොකු වංගු, වහලා හුදී ජනයගේ ඇස් තුලිනුත් රිංගු. මකලා ඇත්ත තත්වය අපගෙන් හැංගු, විමලා උඹත් උන් එක්කම අවලංගු. අමතක නෑනේ උඹගේ පෙර උපවාස, ඒ ගැන මොකට කියනවා මට නැත බාස. සත්‍යග්‍රහම කරලා දිකටම මාස, ඵලයන් මරුව සමගම ඉන්නට වාස. ඇත්තට වහ උනේ ප්‍රතිසංස්කරණමද, නැත්නම් දිරව ගන්නට බැරි හරි නිවද. අපහට පේන දේ එතකොට නිවැරදිද, පෙරසඟ යන්ව බැබලෙන විට දුක වැඩිද. නහගෙන චරිතෙ ඉන්නේ රෙදි ඇඳගෙනද, එදවස බැනපු උන් දැන් ගජ යන් නොවේද. කුණුසන් දාන අටවන්නට කල් වැඩිද, පක්ෂෙන් පැන්න යාළුවෝ දැන් හතුරන්ද. රැවුලෙන් හැංගෙන්ට හැදුවත් ගොන් විමලෝ, කුරුමා නම් දනී උඹගේ හොර බලලෝ. මුළු රට දන්නවා පංචා යුද පස්ලෝ, රටටම සහනයක් ගිය විට උඹ පරලෝ. නඩු ටික විසඳ ගන්නට මුදලුත් ඇතිය, බිස්නස් හොඳයි ආදායම් හරි සරුය. සීගිරි ගලට නැග ගන්නට දැන් හැකිය, කොහොමත් දැන් ඉතින් රුසියාවට දුරය. නිකමට අහන්නේ දැන් බොට සතුටුයිද, නැත්නම් ඉන්ට තිබුණේ පුටුවේ නොවේද. කෑදර වෙලා එන ගත්තා දැන් දුකද, කෙහෙතා උඹේ ඉන්නේ මොන කොටුවේද. එහෙමනම් අදට එපමණයි. ආයෙ දවසක හමු වෙමු. ජය වේවා.